අලිරංචුවක නායකත්වය ගන්න වැඩිහිටි පරිණත ගැහැණු සත්වයෙක්. එයාගේ අත්දැකීම් මත තමයි තමන්ගේ කණ්ඩායම එන්නගේ තාම වලි ඉවර නැහැ. මෙහෙවන්නේ. ආහාර හොයාගෙන, ආරක්ෂාව හොයාගෙන, වාසස්ථාන හොයාගෙන කණ්ඩායම මෙහෙවන්නේ අර අත්දැකීම් තියෙන පරිණත ගැහැණු සතෙක්. ඒකට මේ ඔයගොල්ලෝ දකින්නේ අපේ පිළිගම් සෆාරි පාර්කයේ ඉන්න අලිරංචුවේ නායිකාව. එයා තමයි ඉස්සෙල්ලම මේ අලිරංචුවට එකතු වුණේ. ඒ නිසා එයාගේ කණ්ඩායමේ නායකත්වයේ වගකීම අරගෙන කාලයක් හිටියා. ඒ වෙනකොට පින්නවලින් මේ රම්‍ය කියන ගෑනු සතත් ආවා. දෙන්නම එක සමාන වයස් පරතරේ ඉන්නේ. එක සමාන ශක්තිවන්ත ශක්තියකින් සමන්විතයි. ඒ නිසා දැන් රම්‍ය කාලයක් මේ කලාපයට හුරුුණාට පස්සේ රම්‍ය දැන් නායකත්වය සඳහා කාන්තිත් එක්ක සමහරලාට රණ්ඩු කරනවා. ඉතින් මේ එහෙම අවස්ථාවක්. මේක සමහර විට වනාන්තරවලදී දකින්න පුළුවන්. නායිකාවගේ පස්සෙන් ඉන්න ඒ ශක්තියට සමාන කෙනෙක් නායිකාව දුර්වල වෙනකොට, වයස වෙනකොට, ශක්තිය හීන වෙනකොට කණ්ඩායමේ නායකත්වය බාර ගන්නවා. ඉතින් මේ දෙන නම් මේ රණ්ඩු වෙන එකක් තමයි දකින්නේ. මේ මෙහෙම රණ්ඩු වෙන්නේ දෙන්නට මහන්සි වෙන නැත්තම් සමහර අවස්ථාවල දරුණු විදියට රණ්ඩු වෙනවා දකින්නත් පුළුවන්. හරි. ඒ දෙන්නට ගහ ගන්න කියලා මේ කතාවට එන්නම්කෝ.